මතකයි. ඔව්. අයි පරක්කගෙන යන්කෝ බස් එක ගන්න. තිබ්බ බස් එකක් ගියානේ දැන් හරි කියලා ඔක තියලා හරිනවා කියනවා. යාළුවෙක් නෙවෙයි ඉතින් බස් එක ගියාම දැන් සාපේ නෑ ඉන්න බෑ බස් එකක් යනකම්. හෙලෝ. දැන් ආයෙත් කෝල් එකකට මොන මගුලක්ද අයියේ බස් එකක් යනකම්. ආව බං ඔය. ඔව් මං කතා කරා. මොකද කරන්නේ නේ තාම? එක්කෝ මගුල කට් කරනවකෝ. ඉවරනේ දැන් මම ෆෝන් එක. බිස්නස් එකේ මොනවා වුණත් ඔයා පාරට යනකොට වැඩක් කරනකොට ඔය කෝල් එක නතර කරගන්න. ඔයාට ඕන තරම් ෆ්‍රී ටයිම් තියෙනවනේ. හරි. දැන් ඔයා තරහ ගන්නද? ඔයත් එක්ක ඔයාට කීලා වැඩකුත් නෑ. ඔයාට මනේ මන්ද අප්පා. එක්ක තේරුම් ගන්නයි. නෑ. අපේම වැඩක් නේ ඉතින් මේක. අපේ වැඩක් තමයි දැන් මම ඔයාලට කිව්වනේ පාරට එදි බස් එකකදී හැමදේම මොකද කියන කෝල් එක. ගෙදි දැන් කණ්ඩක් වෙලාවක් නෑ නෝට අපිට කෝල් එක. බිස්නස් තමයි බිස්නස් කරන්නේ තමයි. අන්න බස් එකක් යනවා. ඔස සාමාන්‍යයෙන් අඩි 200 150 ඒ වගේ ඇති. 150 වගේ නේ. මෙතන අපච්චි කාලේ ඉතලා තියෙන ලයිට් ගන්න. මොකද අර දේවාල කතාවක් කිව්වේ? ඔව්. මට දැන් එපා වෙලා තියෙන්නේ. වත් එක ඉන්න කාලේ වගේ නෙවෙයි. ප්‍රශ්නද? ඔව් ප්‍රශ්නයි. අද මේ තේරෙන්නේ නැහැ මොකද කරන්නේ. මං හිතන්නේ ඔයාව එයා තේරුම් ගන්න අඩුයි. ඔච්චරද මොනවද පාන්නේ? නේද? අයිය දැන් ඒකට මොකද්ද ඇත්තටම මේ ඔච්චර මෙපා වෙන්න හේතුව? එයාට පොඩ්ඩක් දැන් තරහයි. පොඩි වචනයක් මිස්තුණත් ඒ වගේ. ඔතන තියෙන්නේ අයියේ මේ මං හිතන්නේ නැතුම ඔයාව එයාට රුස්සන්න. තේරුම් ගැනීම පොඩ්ඩක් අඩුවක් තමයි ඔතන තියෙන්නේ. මං හිතන්නේ අනේ ඕක දේවාලේ ගානේ ගිහිල්ලා නම් මේ අරවන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි නියමයි අයියා. මේ උතුම් කෙනෙක් ඉන්නවා. මේ එයා සාමාන්‍ය ඉස්කෝලේ යනවා තාම. මේ එයාව කන්ටැක්ට් කරලා දෙන්නම්. එයා ඔය මේ පුරුකම් ඒ වගේ තරහානේ ඒවා එඩි දුක් සුව කරන්නේ. ඒ වගේ කෙනෙක් මම ඔයාලට කන්ටැක්ට් කරලා දෙන්නද? ඒකට බලමුකෝ අපි. එයාට පුළුවන් ඔය වැඩේ කරලා දෙන්න. මම කියන්නම් මම ඔයාලට කන්ටැක්ට් කරලා දෙන්නම්. එයාට මාර බලවේගයක් තියෙනවා හලෝ. මුළු ගමේ මේ ඔක්කොම කරන. එයාගේ තරමක් නෙමෙයි වැඩ. හරි. ඉඳපන්කෝ. නම්බර් එකක් තිබ්බා. මම ඒක දෙන්නම්කෝ. ඔබ කන්ටැක්ට් කරගන්නකෝ. අයියෝ මේ ෆෝන් එකේ නෑනේ. හරි අපේ අම්මා ගාව තියෙනවා. මම අම්මගෙන් අරන් ඔයාට දෙන්නම්. හොඳ? ඔව් බා. එතකොට ඔයා අනිවාර්යෙන් එක්ක කතා කරලා ගන්න. හරි. අපි ඉන්නවනේ. අපි හැමෝම උදව් කරන්න. ඔබ බාන පිටපන්කෝ. නැත්තම් නිකන් බොරුවට සල්ලි විතන් කරන්නේ බොරු දේවල්ට අවුල නැතුව නිකන් ජීවිත විනාශ වෙනවනේ. ඔය දේ හරි කරලා බලමුකෝ අයියා. ඔව් මටත් දැන් එපාලා තියෙන්නේ. ඔව් එන්න කරමු. අර කරන්න ඕනේ මේක. ඔව් අපේ අම්මත් ඔය ගැන පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා. මම අම්මත් එක්ක අද කතා කරන්නම්කෝ. නැත්තම් ඔය අපේ ගෙදරට හරි අවශ්‍යට එන්නකෝ. අපි අම්මිත් එක්ක කතා කරලා මොකක් හරි තීරණයක් ගමු. ඔව් ඉතින් ඉවතන කියලා මම හැම වෙලේම නෑ. ඔව් ඒක උණයි. හරි යෝ දැන් අපි අමතක වෙනත් එක වරෙන්කෝ සෙල්ෆියක් ගන්න. මේ පැත්තට. හරි. එන අපියා.
එනවා නම් කිව්වේ. පොඩක් කළා බලමු නේද? කොහෙද ඔය කියන එක දේවාලද මොකද්ද ඒක තියෙන්නේ? එනවා ආවා අප්පෝ මට එපා වෙලා තියෙන්නේ. හරි ලොකු නේද? මෙයා ඇවිල්ලා ඉස්කෝලේ අටවසරේ ඉන්නේ. හරිද? අටවසරේ හිටියට මම හිතන්නේ මේ මුළු පළාතින් ඉන්න පුතට අනේ නවත්තගන්නනේ මහ විකාරෝ ඕවා විශ්වාස කරන්නේ මම දන්නේ ඕවා විශ්වාස කරන කාටද හරි ගියේ කියන්නකෝ. මෙතෙන්ට ආවට පස්සේ මාර උත්තර ලොකු එකක් තියෙන්නේ. අනේ මන් නම් ඔය අරව මේව දන්නේ නැහැ මොකුත් හාඳ ඉක්මනට වැඩේ කරන්න ගෙදර යන් ඉක්මනට. ආවෙයි. මං කියපුවව ගෙනාවද? එහෙමයි මෑණියෝ. විශ්ව අර නූල ගේන්න. हाँ मैंने අදාළ කෙනා විතරක් එන්න. අනිත් අය නතර වෙන්න. ඕම් නමක්. ඕම්. ළඟදි කවුරු හරි මැරුණාද? එහෙමයි නෑ. අත්තම්මට ගොඩක් ආදරේ නේද? හරි හරි ඒව ගැන වැඩි හිතන්න එපා. මේ නූල බැඳහම ඔය තරහ යන ඔක්කොම අඩුවේ. ආය වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් ඉන්න ප්‍රේතය කුම්බාණ්ඩේ ඔක්කොම එලවලා ඉවරයි. ආය මෙහෙ එන්න හිතන්නවත් එපා. දැන් යන්න පුළුවන්. මං හොදට කරාද? इधर करा यंको दें देवाल की लगा करो මෑණියනේ අපෙන් වෙන්න ඕන දේවල් ටික අපි ඔක්කොම කරලා තියෙන්නේ. එහෙනම් දැන් ඉතින් පරිස්සමෙන් යන්න පුළුවන්. ආයෙ එන්න ඕනේ. හරි. මම හරි ගිහලා ඉන්නේ. අනේ මම දන්නේ එතනට ගියාට පස්සේ ඇත්තටම අමුතු වෙනසක් දැනුනේ නෑ. ඒක තමයි මම ඔයාලට කිව්වේ මෑණියෝ ගැන. ඉස්කෝලේ අටවසර වුණාට උන්ට සත්‍ය තියෙන බලන්න මේ තැනමත් බාන්න දැන් තැනට ආවට පස්සේ එතන හරි අමුතුයි නේ. මේක තමයි. දැන්ම යන්නේ අය. අපි මගස් ඉන්නේ. අපි කතා කරමු. මට පොඩක් මොන දේවල් කියන්නද නැහැ.